සතියේ සැරයක් ගෙදරට යන ටියුෂන්ස්. good morning. Ya. Hari. පොතෙන් බන් කිසිදී පොත දැන් පොඩ කයින් දාන්නකො. පට්ට රස්නේ. මේ හරි මේ පොතේ අද තේන. අයියෝ ඔන්න පටන් ගත්තා. දෙකක් වද? මම හදාගෙන. ගමන්නේ දැම්ම ඕනේ නැහැ මේ. ඇත්තද? දැම්මෝ නැත්තේ. හරි දැම්ම ඕනේ නැත්තේ ඒක. හරි කුමේ මම වාඩි කිසිදී ඉරියන්නේ කු හිරකන හොඩිය ලිව්වද? අනිසෙක පොඩි බඩක් හින්දා පොඩ අමතකුණාස. නෑ ලිව්ව නෑ. ඕකෙන් ඉතින් මෙහෙම වැඩක් කරන්න පුළුවන්ද මේ? මෙහෙම වැඩක් කරන්න පුළුවන්ද හැමදාම? හැමදාම මොකල්ලේ ගෙදරට ඇවිල්ලා නිකන් පොඩ මගේ තෙලුත් නාස්ති කරගෙන ඈ? කොච්චි වැඩක් කළා නෑනේ. මම හරිය කිසිදී කොච්චර ඉගෙනුවද ඈ? ඔව් හොඳට ඉගෙනුවා. ඉගෙනුවා ලබ්බක්. මේ අමල බලන්න. බොරුවට කිරිපිටි නාස්ති කරගෙන මට පොවනවා. බන් ඒකට වඩා අගයක් නෑනේ. සර් පිටිද බොන්නේ? අයි කිරිනේ මේද හැදුවේ? මම මේ තේ කහට හැදුවේ. තේද? නෑ හොදන්න. කමන්නේ. මේසයගේ වැඩේ ඉතින් ආවෙලේ ඉන්න කන බොන එක මේ පේනවනේ. මේ මාතෘකා යටතේ මට ජපනීස් වලින් ඉස්සරහට කියලා පෙන්නන්න. ඊ හිරපච්චක බලුවද? උස. ඔව් හරි නෑ නේ සෙල්ලම් කරා. කියලා වැඩක් නෑ සර්. වැඩක් නෑ. වා මොකද ඔයගෙන හිතන්නේ? ඇත්තම සර් මම නම් ඕකට කියන්නේ හරි හරි සර් හරි. මේකනේ මම අරගෙන ආ ෆිල්ම් එක බලුවද? මේ TikTok එකේ මාරේව තියෙන්නේ. නම කතාවක් කියවනවද? ඕක සර් වෙන්නේ ළමයි දෙවෙනි පාට මේ සර් ඒක. හොඳ නේ බලන්න. මේ බලන්නකො ඉතින් ඈ මම වාට ගියසදී කට්ට කඩනකම් මේව කියලා දුන්නා. ඉතින් සර් මට එහෙම ඇස්ස කියලා දුන්නේ නෑ. ඔය පෙරණ එක නැත්නම් ඉතින් පොඩ අදින් පස්සේ ටීවී තහන වීඩියෝ ගේම් තහන හරි දැන් ඔය ජපාන අපිට කරන්න පුළුවන් ද කියලා මම ඉස්සෙල්ලාම ඉතින් අම්මේ මේ ඉතින් සර් කියවන්නේ නැවතන ජපන් භාෂා ශිෂ්‍යයා පාසලේදී අමර නැමැති සිසුවාව අමතන්නේ කෙසේද? සර් මේක පොඩ්ඩක් කියලා දෙන්නකෝ. ජපන් භාෂා ගුරුවරයා පාසලේදී අමර පෙරේරා නැමැති ශිෂ්‍යයා අමතන්නේ කෙසේද? හරිනේ? යකෝ ප්‍රශ්නේ මම කියෙව්වේ. හරි සර්. あなたは名前は何ですか。はじめましてどうぞよろしく。 මේ මුත් තේරෙන්නේ නෑනේ. මේ ලෝකයක් තේරෙන්නේ නැහැ කියලා දැනගත්තොත් ඉවරයි. අනේ ඕක නම් කඩන්න එපා. お願いします。මටත් ඉතින් පොඩ පොඩ ජපන් පුළුවන්. මේ පොඩ පොඩ ජපන් පාවිච්චි කරලා තමයි අයියෝ ඉක්මනට අම්මෙන්න කලින් මේක අහගන්න ඕන නැත්තම් මම මරයි. මම ලබා ගන්න. ඒකට භාෂා සර් සර් පොඩ්ඩක් මට මේක මට මේ හොදේ බෑනේ කියන්නේ. හා සර්. බයි. නේ? දැන් බුදු කියලා දුන්න ඔක්කොම මතකද? හරි දැන් හිත ඉන්න දෙයක් නැහැ. හරියට ජපනීස් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ඕන නම් ඊට ටෙක් ලංකා ජපනීස් ලැන්ග්වේජ් ස්කූල් එකට ජොයින් වෙලා බලන්න. මරුනේ. ඉතින් පිට වසර ගණනාවක් ලංකාවේ හොඳම ජපන් භාෂා පාසලට හිමිකම් කියමින් ජාත්‍යන්තර සම්මානලාභී එකම ජපන් භාෂා පාසල තමයි ඩේටා ටෙක් ලංකා ජපනීස් ලැන්ග්වේජ් ස්කූල් එක කියන්නේ. ඉතින් මේ ස්කූල් එකේ ඔයාලට සියලුම ජපන් ප්‍රවීණතා විභාගයන් ඉලක්ක කරගත් පාඨමාලා හදාරන්නත් පුළුවන්. හරි එක්සෑම් පාස් වුණා කියමුකෝ. එතකොට වීසා ප්‍රොසෙස් එක අයියෝ ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. ස්ටුඩන්ට් වීසා සහ SSW වීසා කියන ඕනෙම කාණ්ඩයකට වීසා ඇදුම් කරන්නත් පුළුවන් මේකේ. ඒ වගේම මේකේ වීසා කන්සල්ටේෂන් එකත් ෆ්‍රී. ඒ වගේම දැනට ස්ටුඩන්ට්ස්ලා 1500කට වැඩි පිරිසක් ජපාන් ගත කරලා තියෙනවා. ඉතින් ජපාන් ගත වෙන්න බලන් ඉන්න හැමෝටම භාෂා පුහුණුවේ සිට ජපාන් ගත වෙනකම්ම සියලුම පහසුකම් එකම තැනකින්. ඉතින් වැඩි විස්තර සඳහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp group link එකට join වෙන්න.